දැන් වැදගත්ම හරිය පන්තියේ පාඩම් කරන හැටි සහ කොහොමද වැඩ කරන්නේ විෂයන් තුන බැලන්ස් කරන්නේ ඔක්කොම කතන්දර ටික දැන් කියන්න ගන්න විනාඩි 20ක් විතර අරගෙන මේක කතා කරමු. රයිට්. යප් බලමු. දැන් O level කාලේ පාඩම් කරන හැටි A level කාලේ පාඩම් කරන හැටි මේකේ මොන හරි ගැටලුවක් ආවා නම් පොඩ්ඩක් ඉක්මනට කියන්න ඊට කලින් මොන හරි අදහස් වෙන කතන්දර නෑ මුකුත් නැද්ද chat එකේ. රයිට්. එහෙනම් මට මේක අයින් කරන්න පුළුවන්ද? ගැටලුවක් නෑනේ. හරි. එතකොට මේ වගේ සැකිලි විහුව ගොඩාක් මේවා ඉස්සරහට කරනවා. මම අද ස්ටාර්ට් එකක් විතරයි ගත්තේ. ඉතින් ස්ටාර්ට් එකේ මේ A level ප්‍රශ්නත් කරා. දැන් පාඩම් කරන හැටි කියන එකත් එක්කත් මේවා සම්බන්ධයි. හරි මෙහෙමයි. O level නම් ඔයා O level කරපු හැටි මම ඉස්සෙල්ලා කියන්නම්. සහ ඒ නමයකුත් දැන් ගොඩක් අයට ඒවි. ඒ අකුරු 8ක් 9ක් කොහොම ඒවි. නමුත් ඉතින් ඔය කරපු සෙල්ලම් ටික A level එකේ දාන්න බැරි ප්‍රශ්න තමයි තියෙන්නේ. ඒක තමයි ඔයා දැනගන්න ඕනේ පාඩම් කරන්නේ කොහොමද කියලා. දැන් O level කාලේ නම් ඔයා පන්ති ගියා වැඩ කරා නෝට් ලිව්වා. අන්තිම ටිකේ ඕනනම් පොඩ්ඩක් පේපර්ස් ටිකක් කරා පාස් පේපර්ස් ටිකක් කරා ඒ 9ක් මුණක් දාන්න බැරි නෑ. හැබැයි A level එකේ එහෙම කරන්න බෑ හේතුව මම වට හේතු ටික කියලා ඉන්නම්. බය කරනවා කියලා හිතන්න එපා හරිද? ඇත්ත කියන්නේ මේක. අමාරු නෑ. අමාරුයි කියලා නෙමෙයි කියන්නේ. කන්ටෙන්ට් එක වැඩි. කන්ටෙන්ට් එක වැඩි නිසා මේවාට එදින්දා වැඩ කරගන්න වෙනවා ටිකක්. එදිනදා නැතත් අඩුම ගානේ මාසයක් ගානෙවත් පොඩි ප්ලෑන් එකක් හදාගෙන වැඩ කරන් යන්න වෙනවා. වැඩ කොට ගහගන්න එපා නිකන් උදාහරණයක් කියන්න මේක බය කරනවා කියලා හිතන්න එපා. 10 11 විද්‍යාව තියෙනවානේ. 10 11 විද්‍යාව තියෙනවානේ. ඒක සමානයි සාමාන්‍යයෙන් A level එකේ තියෙන ඔය ඕගනික් වගේ පාඩම් තියෙනවා අයියලක්කලාගෙන් අහලා බලන්න මම ඕගනික් එහෙම උගන්වද්දී අමුතුම සෙල්ලමක් දානවා කාබනික රසායනය කියලා ඒකක කීපයක එකතුවක් තියෙනවා යුනිට් 7 8 9 10 උසස් පෙළ පාඩම් 14න් ඒකක හතරක් වෙන් වෙනවා යුනිට් 7 8 9 10 කියලා ඕගනික් කියලා. හරි. කාබනික රසායනය. අන්න ඒ වගේ ටිකක් ලොකු මාතෘකාවක් සමානයි අර 10 11 විද්‍යාව ඔක්කොටම. හරි. ඕගනික් වලත් භාගයක් විතර තමයි සමාන වෙන්නේ හරිද? ඕගනික් කියන කැලේත් කාබනික රසායනික කියන කෙනුත් භාගයක් විතර සමානයි අර 10 11 විද්‍යාව ඔක්කොටම. නැත්නම් අර 6 වෙනි පාඩම තියෙනවා SPD ගුණ කියලා. යුනිට් 6 එක තියෙනවා. අකාබනික රසායනික කියලා ඒවට කියන්නේ මේකට බය වෙන්න එපා. මේ ඉස්සරහට අපි උගන්වද්දී විස්තර කරන මොනවද කියලා. මම අර මෙහෙම නිකන් ගොන් ආතල් එකක් පන්තිය ගත්තේ නෑ. පාඩම් 14 නම් ටික දාලා පාඩම් ටික ලියාගෙන එහෙම ඉතින් මොඩ වැඩ කරන්න ඕනේ නෑනේ හරිද? ඒවා අපි කරගෙන යනකොට ටික ටික යන්. මොකද මුල් දවසේ මේ ඔක්කොම ඔලුවට දාගෙන ඒකක 14ක් තියෙනවා මේවයි නම් ටිකයි පිස්සු වැදුණා ඊට පස්සේ. ටික ටික හිමීට කියන්නම් හරි. ඔය රිසෝස් බුක් කියලා එකක් තියෙනවා. ඒක ගැනත් මම ඉස්සරහට කියන්නම්. ඉතින් ඔක්කොම එකපාරට මේ ඔලුවේ පුරව ගන්න එපා. ඉස්සෙල්ලා මේ වැඩේ හරියට ස්ටාර්ට් එක ගන්න හැටි බලමු හරියටම. හරිද? දැන් සාමාන්‍යයෙන් ගත්තොත් 6 වෙනි පාඩම තියෙනවා SPD ගොනු කියලා ප්‍රැක්ටිකල් පැත්ත ගොඩක් තියෙන ඒවයි. ඒ වැසුරෙන් තමයි ප්‍රශ්න අහන්නේ. එක පාඩමක් 14 මේක පාඩමක්. ටිකක් ලොකු ප්‍රධාන පාඩමක් හැබැයි. අන්න ඒ වගේ එකක් සමානයි අර 10 11 විද්‍යාව ඔක්කොම අවුරුදු දෙකටම. ඒ කියන්නේ කන්ටෙන්ට් එක වැඩි. අපි O level science ගත්තොත් ඒ වගේ 5 6 ගුණයක් සමහරට 10 ගුණයක් විතර වෙන්න පුළුවන් මේක සබ්ජෙක්ට් එකක්. කෙමිස්ට්‍රි කියන එක විතරක්. ෆිසික්ස් ගත්තත් එච්චර තමයි. හරි? ඒ කියන්නේ අර O level එක විෂයක් වගේ ඒ තියෙන කන්ටෙන්ට් එක වගේ 10 ගුණයක් 20 ගුණයක් වෙන්න පුළුවන් මේක සබ්ජෙක්ට් එකක්. එක එක්කෙනාට දැනෙන විදිය ටිකක් වෙනස්. ඉතින් ඇත්ත කියන්න ඕනේ. සමහරුන්ට නම් අවුලක් දැනෙන්නේ නැහැ. ඒ වගේම කරගෙන යනවා ගොඩම දක්ෂ අය ඉන්නවා. හරි? සාමාන්‍ය ළමයට මේක පොඩ්ඩක් දරා ගන්න අමාරුයි. මොකද කන්ටෙන්ට් එක වැඩි. එතකොට එහෙම ලොකු කන්ටෙන්ට් එකක් තියෙනකොට පාඩම් ප්‍රමාණය වැඩි. ඒවයි තියෙන උගන්නන තියෙන කරුණු කාරණා වැඩි. ටිකක් සංකීර්ණයි. ප්‍රශ්න අහන විදිය වෙනස්. දැන් O level කාලේ නිකම්ම කටපාඩම් කරලා ගිරව වගේ ලියන්න පුළුවන් නේ. ලක්ෂණ තුනක් ලියන්න. ගෙලින්ම අර ජීව විද්‍යාව නම් ඒ වගේ තමයි. බයොලොජි ටිකක් ඒ වගේ ලක්ෂණයක් A level එකේ තිබ්බට අනිත් විෂයන් දෙකේ එහෙම නැහැ. කෙමිස්ට්‍රි ෆිසික්ස් වල එහෙම නැහැ. ඒවයි ඇප්ලයි කරලා තර්ක කරලා තමයි උත්තරේ ගලපන්න තියෙන්නේ. ගණන් හදන්න තියෙනවා. ගණන් හදන්න නැති වුණත් තියරි එක ඇප්ලයි කරලා තර්ක කරලායි උත්තරේ ලියන්න වෙන්නේ. ඒක නිසා අර O level තරම් ලේසියෙන්ම මේ අඩු කාලෙන් කරන්න බෑ. ඒක තමයි පළවෙනි කාරණාව. හරිද? නැතුව ප්‍රශ්න 아무තු කියන්නේ ප්‍රශ්න ටිකක් තර්ක කරන බව ඇත්ත. නමුත් අර මේවා මේ කරන්න මහා එහෙනම් ඔයා කරේ කොහොමද දැන්? හරි. එහෙම මෙච්චර අමාරු නම් ඔයා දැන් ඊළඟ ප්‍රශ්න කරානේ. සෙන්සුරාදා පන්තියත් අපි වින්‍යාස වලින් එහෙම ආපු ක්වොන්ටම් අංක වලින් ආපු අර කරේ පාස් පේපර්ස්. ඒකට කරන්න පුළුවන් කියන එකනේ. නමුත් අර වැඩ එකතු වුණාම පොඩ්ඩක් මේක දරා ගන්න අමාරුයි. ඒක තමයි ගොඩක් අයට ඔය ෆේල් වෙන්න හේතුව. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 30ක් රසායන විද්‍යාව අසමත් වෙනවා. F කියන්නේ ෆේල් වෙනවා 100ක් ලිව්වොත් 30 දෙනෙක් 29ක් 30ක් වගේ ප්‍රමාණයක් රසායන විද්‍යාව අසමත් වෙනවා. හරිද? ඒකට ප්‍රධාන හේතුව ළමයා පන්ති යනවා නිකන් රැල්ලට ජනප්‍රිය පන්ති හරි ජනප්‍රිය නොවන පන්ති හරි මොකක් හරි පන්තියකට ගිහිල්ලා නිකන් ජොලියේ ඉන්නවා. හරි? දැන් පන්ති වලත් ගොඩක් වෙලාවට ඉතින් පොඩි විනෝදයක් ලබන්නත් පන්ති යන්න පුළුවන් නේ. දැන් මගේ නම් ඉතින් එහෙම විනෝදයක් නැහැ.
හරි පන්තියේ උගන්වන වැඩේ කරන්නේ. නමුත් ඔයා දන්නවා ටියුෂන් ක්ලාසස් වල මම දැන් ෆිසිකල් ක්ලාසස් කරද්දිනවත් ඔයා ඉලක්ක කළා මගේ පන්තිය ආපු අය ඇති. මගේ එහෙම ඉතින් 아무තු ජොලියක් නැහැ ඉතින් එහෙම ඉතින්. එහෙම ආතල් ගන්න පන්තියෙන් නෙවෙයි ඉගෙන ගන්න නෙන්නේ මේක කොට දාන්න නෙන්නේ. ඒක නිසා අර වෙන වෙන කතා ඔයාට නිකන් අර හොඳට ෆන් එකේ අහන් ඉන්න පුළුවන් කතා විහිළු කතා ඒ අනම් මනම් බානා නම් මනම් ඒව නැහැ ඉතින් මොකුත් හරිද? අදාළ සබ්ජෙක්ට් එක හරියට කරනවා. මේ ඒක තමයි ඉතින් මෙතන වෙන්නේ. ඒක නිසා අර දැන් ගොඩක් වෙන්නේ ඔය රැල්ලට පන්ති වලට ඔහේ යන්නම් වාලේ ගිහිල්ලා ඔන්ලයින් හරි ෆිසිකල් හරි ඔහේ ගිහිල්ලා නිකන් ගැම්මට ඉතින් ඉන්නවා. හරි? හිටියට මේගොල්ලෝ පාස් පේපර්ස් ටික පුරුදු වෙන්නේ නැහැ. අන්තිම මොහොත ලඟ වෙනකම් පාඩමෙන් පාඩමට පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න පුරුදු වෙන්නේ නැහැ. අන්න ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඔය විභාග දෙපාර්තමේන්තුව කියන්නේ 30ක් 29ක් කොහොම ගණක් රසායන විද්‍යාව සමත් කියලා. හරි? ෆිසික්ස් වලත් ඒ වගේ තමයි ඉතින් සාමාන්‍යයෙන් 30ක් විතර ෆේල් වෙනවා. හරිද? කම්බයින්ඩ් මැත්ස් ගත්තොත් 40ක් විතර ෆේල් වෙනවා. වැඩිපුර ෆේල් වෙනවා කම්බයින්ඩ් මැත්ස්. බයොලොජිත් ඉස්සර නම් ළමයි පාස් වුණා. දැන් බයොලොජිත් 30ක් විතර බයොලොජිත් ෆේල් වෙනවා. අපි එලෙවල් කරන කාලේ නම් ජීව විද්‍යාව සාමාන්‍යයෙන් එච්චර ෆේල් වෙන්නේ නැහැ. පොඩි ප්‍රමාණයක් ජීව විද්‍යාව ෆේල් වෙන. දැන් ජීව විද්‍යාව ළමයි තොගෙට ෆේල් වෙනවා. රසායන විද්‍යාව භෞතික විද්‍යාව වගේ තමයි දැන් ජීව විද්‍යාවත් ඒකත් 30ක් විතර ෆේල් වෙනවා. කම්බයින්ඩ් මැත්ස් කොහොමද ඉස්සරින් දැම්ම වැඩි ප්‍රමාණයක් ෆේල් වෙනවා. මොකද අර ගණන් හදන එක මේ ඔක්කොම ඒ තර්කත් එක්ක ඉස්සරහට යන නිසා ටිකක් අර මයින්ඩ් එක හොඳට තියෙන්න ඕනේ. ඒකත් එක්ක ඉස්සරින් දැම්ම සංයුක්ත ගණිත කියන විෂය කොහොමත් අසමත් ප්‍රමාණය 140ක් වගේ කිට්ටු වෙනවා ඉතින්. 35ක් 40ක් වගේ අනිත් අර කෙමිස්ට්‍රි ෆිසික්ස් වලට වඩා කම්බයින්ඩ් මැත්ස් වැඩිපුර ෆේල් වෙනවා. හරිද? එතකොට ඉතින් ඒකේ මම මේ බය කරනවා නෙමෙයි ඇත්ත කියන්නේ විභාග දෙපාර්තමේන්තුව අර මේවා චෙක් කරලා බලන්න පුළුවන් මම ඇත්තද කියන්නේ කියලා. අර ෆේල් වෙන හේතුව මේ විෂය තේරුම් ගැනීමටත් තියෙන අවුලටත් වඩා ළමයා අර ප්‍රැක්ටිස් වෙන්නේ නැහැ. පහුගිය විභාග ප්‍රශ්නත් එක්ක ප්‍රැක්ටිස් වුණාම නැති වුණාම Taman දන්නේ නැහැ Tamanට බැරි බව. දැන් ළමයා හිතන් ඉන්නවා ටියුෂන් ක්ලාස් එකට ගිහලා වැඩේ හරි කියලා. නමුත් එයාට ඇත්තටම මේකේ තනියෙන් ප්‍රශ්නයකට උත්තර ලියා ගන්න බෑ. අන්නේ අවුල තමයි තියෙන්නේ. ඒතකොට දැන් ඔය අහලා තිබ්බා මෙඩිසින් යන්න නම් වැඩ කරන්න ඕනේ කොහොමද? ඉංජිනේරින් යන්න කොහොමද වැඩ කරන්න ඕනේ? ඔව් කියන්නම්. ඉතින් මෙන්න මේ වැඩ පිළිවෙල තමයි මම පාඩම් කරනවා කියලා ඔයාලට විස්තර කරන්න යන්නේ. පොඩි විනාඩි 5ක් ගත්තා ඉස්සෙල්ලා මොකද්ද මේ අපි කරන්න යන්නේ කෙනෙක් කියන්නේ. හරිනේ? රයිට් මෙන්න වැඩ පිළිවෙල. මම ප්ලෑන් එකක් හදලා දෙන්නම්. මේක මේ ප්ලෑන් එකේම කරන්න ඕනේ නැහැ. ඉතින් කොහොම හරි වෙන්න ඕනේ පහුගිය ප්‍රශ්න පත්‍රات එක්ක වැඩ කරන එක. රයිට්. එහෙනම් මම කෙමිස්ට්‍රි වලට අදාළව කියන්නම්. ඊගාව දවසකදී කියන්නම් මේවා කොහොමද ෆිසික්ස් වලට බයොලොජි වලට ගලපගන්නේ කියලා. හරි කම්බයින්ඩ් මැත්ස් නම් ඇත්ත කියන මම දන්නේ නැහැ නේ. මම බයෝ කරලා ඒ තුනක් කරන් ගත්ත කෙනෙක් නිසා මම දන්නේ බයොලොජි කෙමිස්ට්‍රි ෆිසික්ස් ගැන තමයි දන්නේ. හරි කම්බයින්ඩ් මැත්ස් මම දන්නේ නැහැ. ඒක නිසා මට ඒ ගැන කියන අදහසක් නැහැ. නමුත් ජීව විද්‍යාව රසායන විද්‍යාව භෞතික විද්‍යාව ගැන මම කියන්නම්. අද රසායන විද්‍යාව සම්බන්ධයෙන් කියලා දෙන්නම්. ඊට පස්සේ ඊගා දවසකදී මේක අනිත් විෂයන් වලට ඇප්ලයි කරගන්න හැටි කියලා දෙන්නම්. රයිට්. මෙන්න අවශ්‍ය අමුද්‍රව්‍ය මම ඒක හැබැයි කලින් දවසේ කොහොම ආයෙ කියන්නම්. පාඩම් කරන්න ඕන දේවල්. හරි. කෙමිස්ට්‍රි ගැන කියන්නේ කෙමිස්ට්‍රි පාඩම් කරන්න අවශ්‍ය දේවල්. පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර පොතක්. පාස් පේපර්ස් පොතක් ගන්න පුළුවන්. නැත්නම් ඊටාම හොඳ වැඩක් තියෙනවා. ඔය කොළඹ පැත්තේ එනවා නම් තියෙනවා අර මොනවද විභාග දෙපාර්තමේන්තුවේ තියෙනවා. ඒගොල්ලෝ අර ඉල්ලුවාම බුක් ෂොප් එකක් තියෙනවා. ඒගොල්ලෝ print කරලා දෙනවා කෙලින්ම ඔරිජිනල් පේපර්ස්. පාස් පේපර්ස් ඒගොල්ලෝගෙන් ගන්නත් පුළුවන්. හරි. මම දැන් ජාතික අධ්‍යාපන ආයතනෙත් ඒ වගේ බ්‍රාන්ච් එකක් තියෙනවා. ඒ වගේ අර රජයේ ආයතනවල විභාග දෙපාර්තමේන්තුවෙත් ඒ වගේ බුක් ෂොප් එකක් තියෙනවා. ඒ වගේ මේ ඒගොල්ලෝ කෙලින්ම ෆොටෝකොපි කරලා දෙනවා ඔරිජිනල් පේපර්ස්. ඉතින් ඒක අත්‍යවශ්‍ය නැහැ. එහෙම කොළඹ ඇවිල්ලා ඉව ගන්න එච්චර අත්‍යවශ්‍යතාවයක් නැහැ. හරිද? මම කියන්නේ මේ ළඟපාතේ ඉන්නවනම් ඉතින් එහෙමත් ගන්න පුළුවන්. නැත්නම් ඉතින් ඔය සයිට් එකෙත් තියෙනවා. හරි? විභාග දෙපාර්තමේන්තුවේ සයිට් එකෙත් ඔය donets.lk examination department site එකෙත් පාස් පේපර්ස් එහෙම තියෙනවා. නැත්නම් ඒක ඔය ඔයගොල්ලෝ ඉන්න එක group වල නම් ඒවයිත් ඔය share වෙනවා marking schemes පාස් පේපර්ස් ඒවා. හරිද? ඉතින් එහෙමත් පුළුවන්. නමුත් මම නම් නිර්දේශ කරනවා පිළිවෙලකට පොතක් තියාගන්න එක හොඳයි කියලා. පහුගිය ප්‍රශ්න පත්‍ර පොතක් තියාගන්න එක ඉතාමත් හොඳයි. මාස්ටර් ගයිඩ් හරි මොනවා හරි වෙන යම් පොතක් හරි පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර පොතක් තියාගන්න. හරිද? ෆුල් පේපර් එකම තියෙන පොතක් තියාගන්න. සමහර කාට ඔය වර්ගීකරණය කරලා පාඩමෙන් පාඩමකට පාස් පේපර්ස් එහෙම පොතුත් තියෙන. ඒවත් අවුලක් නැහැ. නමුත් අර වා පේපර් එකක් දකින්න ඕනේ සම්පූර්ණ පේපර් එකක් මෙන්න මේ මොඩල් එකට එන්නේ කියන එක. ඒක නිසා සම්පූර්ණ පේපර්ස් කට්ටලා තියෙන පහුගිය ප්‍රශ්න පත්‍ර පොතක් ගන්න. මාස්ටර් ගයිඩ් පොතක් හරි වෙන යම් පොතක් හරි පාස් පේපර්ස් පොතක් ගන්න. හරි නැත්නම් අයියා කෙනෙක් අක්ක කෙනකින් ඉල්ල ගන්න. හරිනේ. එතකොට ඒක අර වෙන වෙනම පේපර්ස් තිබ්බත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකත් ඉතාම හොඳයි. හැබැයි එකට සෙට් කරලා තියාගන්න ඉතින්. හරිද? අර එක්සැමිනේෂන් ඩිපාර්ට්මන්ට් එකකින් හරි නැත්නම් සයිට් එකකින් හරි ජාතික අධ්‍යාපන ආයතනයේ ඒ වගේ බුක් ෂොප් එකකින් හරි අර ඔරිජිනල් පේපර්ස් ෆොටෝකොපි කරගන්නවා නම් ඒවත් ඉතින් අර පිළිවෙලකට ෆයිල් එක දාලා හදලා තියාගන්න පේපර්ස් සෙට් එකක්. සාමාන්‍යයෙන් පාස් පේපර්ස් ගත්තොත් අවුරුදු නිව් සිලබස් පටන් ගන්න නම් ඉතින් 2019 ඉඳන් මේ වෙද්දි 2024 එක්සෑම් එක තමයි තියලා තියෙන්නේ.
හරි එතකොට අවුරුදු 5යිනේ 19 20 21 22 23 24 අවුරුදු 6යිනේ 19 ඉඳන් 24 වෙනකන් නිව් සිලබස් පේපර්ස් 6ක් තමයි මේ වෙනකොට පවත්වලා තියෙන්නේ 19 20 21 22 23 24 ඔය 6 25 ඉස්සරහට තියයි ඉතින් 26 ඉස්සරහට තියයි ඔයගොල්ලෝ එක්සෑම් එකට යන්න කලින් ඒතර ඒවා කරන්න පුළුවන් හැබැයි ඉතින් මේ ටික මදි හරි සාමාන්‍යයෙන් මේකට කලිනුත් පොඩ්ඩක් එන්න ඒ කියන්නේ 2000 සාමාන්‍යයෙන් මම හිතනවා 2011 2018 කියන්නේ ඇත්තටම කලින් සිලබස් එක. නමුත් ලොකු වෙනස්කම් නැහැ. ඔය අන්තිම පාඩම තියෙනවා කර්මාන්ත රසායනය කියලා. අන්තිම පාඩම 14 වෙනි පාඩම කර්මාන්ත රසායනයේ පොඩි වෙනස්කම් වුණා. නමුත් ඒ අරින්න එහෙම ප්‍රධාන වෙනස්කම් වෙලා නැහැ. 99ක් කිසි අවුලක් නැතුව කරන්න පුළුවන් මේ පේපර් සෙට් එක. අර ගොඩාක් පරණේම කරන එක නම් ඉතින් පොඩ්ඩක් අර නිකන් අර ඒ අපි කියන්නේ දැන් කාලෙන් කාලට විලාසිතා වෙනස් වෙන්නේ. හරි. ඒතර ඒ සමහර ඒ ට්‍රෙන්ඩ් එකේ නැති ප්‍රශ්න තියෙනවා. ඒ වගේ තමයි පේපර්ස් වලත් ගොඩක් පරණ ඒවායි. නමුත් මේ ටික එහෙම කිසිම අවුලක් නැහැ. ෆිසික්ස් වලත් එහෙම කිසිම අවුලක් නැහැ. හරි කම්බයින් ගැන මම දන්නේ නැහනේ. බයොලොජි වල ඇත්තටම බයොලොජි නම් ගොඩක්ම හොඳයි මේ නිව් සිලබස් ටික කරන්න. මොකද දන්නවද? ජීව විද්‍යාව වගේ විෂයක සිලබස් චේන්ජ් එකකදී අර සෙකන්ඩ් පේපර් එකේ රචනා ප්‍රශ්න එහෙම ලියද්දි පොයින්ට්ස් එහෙම වෙනස් වෙනවා. හැබැයි නොකර ඉන්න එපා මේ ටික මුලින් කරගෙන අර සිලබස් චේන්ජ් එකේදී වෙච්ච වෙනස්කම් ගැන පොඩි අවබෝධයක් අරගන්න ගමන් පරණ ඒවත් කරන්න. හරි? කියන්නේ ජීව විද්‍යාවෙත් මම නම් කියන්නේ පරණ ඒවා කරන්න එපා කියලා මම කියන්නේ නැහැ. මොකද හේතුව මේවා පරණ කුවට පරණම නෙමෙයිනේ. ලොකු වෙනසක් නැහැ. අර ජීව විද්‍යාව වගේ වෙන විෂයක අර රචනා ප්‍රශ්න එහෙම ලියද්දි පොඩි පොයින්ට්ස් වෙනස් වීමක් තියෙනවා. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒක ඉතින් ගුරුවරයෙකුගේ උපදෙස් ගන්න පුළුවන් ඒකට. නමුත් මොකද මේ ටික මදි කියලා මම කියන්නේ. හරි? ඒත් මෙන්න මේ ටිකත් එක සෙට් වුණොත් කෙමිස්ට්‍රි ෆිසික්ස් කිසි අවුලක් නැහැ. භෞතික විද්‍යාව රසායන විද්‍යාව කිසිම අවුලක් නැහැ. මේ ටික අනිවාර්යෙන් කරන්න ඕන. හරි? මේවත් කරන්න ඕන. අර ගොඩාක් පරණ ඒවා ඕනේ නැහැ. ඉතින් ඔයාලගේ අම්මලා තාත්තලා ලියපු අවුරුද්ද, ආච්චිලා ලියපු අවුරුද්ද, ඒ පරණ ඒවා ඊ වැඩක් නැහැ ඉතින් අත්තට. ඒවා නම් තේරුම්ක් නැහැ. මේ 1975 1980 90 ඒවා ට්‍රෙන්ඩ් එකේ නැහැ දැන්. හරිද? මෙන්න මේ ටික තමයි හොඳ. ඉතින් මෙතන ගත්තොත් මේ ටිකයි සෙට් වුණාම ඉතින් අවුරුදු 12ක් විතර තියෙනවනේ. හරිද? සාමාන්‍යයෙන් අවුරුදු 10කට එහා පැත්තේ කරනවා නම් ඇති. මේ ටික අනිවාර්යෙන් කරන්න ඕන. සාමාන්‍යයෙන් අවුරුදු 10ක්වත් අඩුම පාස් පේපර්ස් කරෙන්න ඕනේ. මං හිතන්නේ O level කාලේ ඉච්චර එහෙම වැඩි පිළිවිලක් ඔයා කරා කියලා. නමුත් මේ A level එකේ එහෙම නොකරොතින් වැඩි අප්සෙට් යනවා. හරිද? එතකොට ඔය අතරේ පන්තියෙත් අපි මේ පාස් පේපර්ස් කරනවා, අලුත් ප්‍රශ්න කරනවා, මොඩල් පේපර්ස් ඒ වැඩත් වෙනවා. මම කියන්නේ ඒ වැඩවලට අමතරව ඔයා තනියෙන් මම මේ දැන් කියන්න යන වැඩේ කරෙන්න ඕන. හරි? ඒකට අවශ්‍ය දේවල් ටික තමයි මේ කියන්නේ. හරිද? ඊටාම වැදගත් මෙහෙම කරොත් නම් අනිවාර්යෙන් මෙඩිසින් යන්න, ඉංජිනේරින් යන්න, ඒ ටාගට් එකට යන්න පුළුවන්. දැන් අහලා තිබ්බ කොහොමද මෙඩිසින් යන්න වැඩ කරන්න කියලා. මේක දැන් කෙමිස්ට්‍රි වලින් පටන් අරගෙන අනිත් ටිකට මේක ඇප්ලයි කරගන්න මම උදව් කරන්නම්. හරි? එහෙම කරොත් නම් මුලින් ඉඳන් ගොඩ ආය අහන්න දෙයක් නැහැ. මේව ෂුවර් එකටම මේව වැඩ කරනවා. හරිද? ඒක නිසා මේ ක්‍රමයට කරන්න බය නැතුව කියන්නේ මේ ක්‍රමයට කරන්න. ඒකට ලොකු මහන්සියකුත් නැහැ. හරිද? මමත් වර්ෂය 3ක් ගත්ත කෙනෙන්නේ. ගාල්ල දිස්ත්‍රික්කයේ 5 වෙනියා, ලංකාවේ 57 වෙනියා, කොළඹ වෛද්‍ය පීඨයේ තේරුණා මුල් පාරින්ම. ඒකට ඒක නිසා එහෙම ගොඩාක් මම කියන්නේ මම මහන්සි වුණ නැහැ කියලා නෙමෙයි කියන්නේ. එහෙම ජීවිතේ පා වෙන කලකිරණකම් පාඩම් කරලා නම් නෙමෙයි ඊතුන ගත්තේ. හරි? ඒ කියන්නේ ඒක තමයි මේක ප්‍රැක්ටිකලි මේ ක්‍රමේ හරි. ඒක ඔප්පු කරලා තියෙන්නේ. මොකද මහා ලුකුවට මේ ජීවිතේ කලකිරෙන්න පොත්ගුල්ලෙක් වගේ පාඩම් කරලා ජීවිතේ කලකිරණකම් පාඩම් කරලා එහෙම කරන්න නම් ඕනේ නැහැ. මේ මොඩල් එකට කරලා බලන්න. අනිවාර්යෙන් ඔයාලට එහෙම අඩු මහන්සියකින් ගොඩ දාන්න පුළුවන්. අඩු මහන්සියක් කියන්නේ මහන්සි නොවි කියන එක නෙමෙයි. මහන්සි වෙන්න ඕන. නිකන් ජීවිතේ තිත්ත වෙන නිකන් අර කියන්නේ බැහැරිලා ගිහිල්ලා දැක්කහම නිකන් මලමිනියක් ඇවිදිනවා වගේ වෙලා ගෙදරින් එළියට බහින්නේ නැහැ. මෙලෝ රහක් නැහැ ජීවිතේ. එහෙම වෙලා ඒ තුනක් ගන්න පුළුවන් නේ. හරි? එහෙම ගන්න එපා මම නම් කියන්නේ. හරි? තමන් ෆන් එකේ ඉඳගෙන මේක කරගන්න පුළුවන්. මේ ප්ලෑන් එකට වැඩේ කරොත් එහෙම. හරිද? ඒතර මෙඩිසින් යන්න, ඉංජිනේරින් යන්න ඔය හොඳ රිසල්ට් එකක් ගන්න. ඒක කරගන්න පුළුවන් දෙයක්. හරිද? ඒ බැරි වුණත් විශ්වවිද්‍යාල තව ගොඩාක් පාඨමාලා තියෙනවා. අපි ඉගෙන වෙන දවසක ඕනනම් කතා කරමු විශ්වවිද්‍යාල පාඨමාලා ගැන. හරි? රයිට්. එතකොට මෙන්න මේක වෙන්න ඕන. අවුරුදු 10ක් අඩුම වඩා හොඳයි අවුරුදු 10ක් නෙමෙයි 11ක් 12ක් 13ක් 14ක් 15ක් වගේ වෙන්න 15කට වගේ හිට වෙන කරගන්න පුළුවන් නම් ඊටමත් හොඳයි. හරි? රයිට්. කොහොමද මේක කරන්නේ? මේක කරන් තව උදව් වෙන පොතක් තියෙනවා මම එදත් එක කිව්වා. මේ පහුගිය ප්‍රශ්න පත්‍රවලදී බහුවර්ණ වලට උත්තර එන හැටි පාස් පේපර්ස් පොතේ නෑ. ඔය සමහරට පොඩ්ඩක් එකක් දෙකක් තිබ්බට හරියට පිළිවෙලකට ප්‍රශ්න 50ටම උත්තර මෙන්න මෙහෙමයි එන්නේ කියලා සමහරවිට අපිට බලා ගන්න ඕනේ වෙනවා තනියම වැඩ කරද්දී. ඒකට හොඳ පොතක් තියෙනවා ෆාරිස් කියලා සර් කෙනෙක් ලියපු පොතක්. ෆාරිස් සර්ගේ බහුවර්ණ විවරණය. විවරණයක් කියන්නේ උත්තර එන විදිය පැහැදිලි කරනවා. ඒ පොතේ සමහර කරුණු නම් විස්තර වැඩි වැල්වට අරන් තියෙනවා. ඉතින් අර
අපිට අවශ්‍ය දේවත් 90%ක්ම මේ 90ක් 95ක්ම මේ පොත හොඳයි. ඉතින් අපි ප්‍රශ්නයකට උත්තරේ ගන්න තනියෙන් බැරි වුණොත්නේ උදව්වක් ගන්න. එතකොට හැමතිස්සෙම මේ පොත් බලන්න ඕනේ නැහැ. අවශ්‍ය තැන්වලදී තමන් ප්‍රශ්නයක් කරන්න ගියාම තේරෙන්නේ නැත්නම් නෝට් එක බැලුවත් තේරෙන්නේ නැත්නම් අන්න තියෙන විවරණ පොත්. ඒ කියන්නේ උත්තර ගන්න විදිහ විග්‍රහ කරපු පොත්. මෙන්න මෙහෙමයි උත්තරේ හිතන්නේ කියලා. අන්න එක ෆාරිස් කියලා සර් කෙනෙක් ලියපු පොතක් තියෙනවා. ෆාරිස් සර්ගේ බහුවර්ණ විවරණ පොත. පාස් පේපර්ස් වල අහන්න බහුවර්ණ MCQ papers බහුවර්ණ පේපර් එකේ ෆස්ට් එකේ ෆාරිස් සර්ගේ විවරණ පොත. ඒකේ අවුරුදු ගානක පේපර්ස් විග්‍රහ කරලා තියෙනවා. හරි. සල්ලි වලට ගන්න මත් අවශ්‍ය නැහැ ඉතින්. පුස්තකාලෙකින් ගිහිල්ලා බලන්න පුළුවන් නැත්නම් අයියලක් කළා පාවිච්චි කරපු පොත් ඇතිල්ල ගන්න පුළුවන්. ඒ වගේ කරගෙන යන්න පුළුවන්. හරි. එතකොට වැඩේ හරි. ඔන්නව තමයි අවශ්‍ය වෙන්නේ. තව ඉතින් පොත්පත් මෙහෙම පොත් ගොඩ ගහ ගන්න නම් ඕනේ නැහැ. හරි. බුක් ෂොප් එකට ගිහලා කෙමිස්ට්‍රි පොත් පිරෙන්න ගෙදර පොත් මේසෙ කොට ගහලා ඔය බලන්නෙත් නැහැ. දැන්ට ඔය දෙක ඇති. තව මොන හරි ඕනනම් මම ඉස්සරහට කියන්නම්. මෙහෙම ඉස්සරහට කියන්නත් මෙහෙම මේ පොත් දෙක ඇති. ෆාස්ට් පේපර්ස් පොතයි ෆාරිස්සගේ විවරණ පොතයි ගත්තා නම් වැඩේ ගොඩ ඒ ඇති හොඳටම. හරිද? මොකද අපි පන්තියට උඩ් දෙනවා පේපර්ස් කරනවා ඒවත් එක වැඩේ හරිනේ. හරිද? රයිට්. තව හොඳ ලේඛකයෝ ඉන්නවා ඕන තරම්. හරිද? ඒ කියන්නේ ඔක්කොම ගොඩ ගහ ගන්න එපා ඉතින්. හරිද? මොඩල් පේපර්ස් පොත් ලියන මහාචාර්යවරුන්ගේ පොත් ගොඩාක් හොඳ ඒවා තියෙනවා. එහෙම එකක් කියලා කියන්න නෑ. ඒවා පුළුවන් පස්සේ මොකද මොඩල් පේපර්ස් තනිකර පොත් පිටින් කරන්න කලින් මේ පාස් පේපර්ස් ටික ගොඩ දාගෙන ඉන්න ඕනේ. හරිද? තේරෙනවද කියන එක? ඒක නම් මෙතනින් වැඩේ පටන් ගන්න. රයිට් කොහොමද මේක කරන්නේ? මෙන්න මේ වැඩේ කරන හැටි. දැන් මුල් කාලේ උගන්වන ඒවායින් ගොඩක්ම කරන්න වෙන්නේ බහුවර්ණ ප්‍රශ්න. සෙකන්ඩ් එකට ගොඩක් මුල් පාඩම් වලින් අහන්නේ නැහැ. ඔය ජීව විද්‍යාවේ නම් අහනවා. මම කියන්නේ කෙමිස්ට්‍රි වලයි ෆිසික්ස් වලයි මුල් පාඩම් වල ගොඩක් ඒවායින් ඉතින් කරන්න පුළුවන් MCQ බහුවර්ණ ප්‍රශ්න තමයි. හරිද? අපිට ඉතින් එතනින් පටන් ගන්න වෙනවා. මොකද සෙකන්ඩ් එකේ එකපාරට ලියන්න පුළුවන් වෙන්නේ මෙහෙමයිදී එකපාරට ලියන්න පුළුවන් වෙනවා අපිට නම්. අපි දවස් දෙකක් කරනවානේ. එතකොට අපිට කොහොමත් මාස 3ක් විතර ගිහිල්ලා අපිට මේ සෙකන්ඩ් එකේ ප්‍රශ්න සැලකිය යුතු ප්‍රමාණයක් කරන්න තැනට වැඩ කරගන්න පුළුවන්. මාස 3ක් විතර යන්න වෙනවා ඒකට. නමුත් අර අද හිට මේක පටන් ගන්න වෙන්නේ ෆස්ට් එකෙන් තමයි. මොකද ෆිසික්ස් වල වුණත් ඔය මුල් හරියෙන් සෙකන්ඩ් එකේ ගොඩක් අහන්නේ නැහැ. කෙටි ප්‍රශ්නයක් දෙකක් තමයි අහන්නේ. කෙමිස්ට්‍රිත් ඒ වගේ තමයි. ඒක නිසා මේ ටිකේ අපිට මේක ෆස්ට් එකෙන් පටන් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ රෙකෝඩ් බුක් එකක් තියාගන්නවා නම් හොඳයි. එහෙම අකමැති නම් කිසි අවුලක් නැහැ. වැඩේ වෙන්නයි ඕනේ. රෙකෝඩ් බුක් එකක් නැතත් කමන්නේ. වඩා හොඳයි රෙකෝඩ් බුක් එකක් තියාගත්තා නම්. හරිද? නැත්තම් මොකද දන්නවද වෙන්නේ? රෙකෝඩ් බුක් එකක් සමහර ළමයි ඉන්නෝ දක්ෂව ඔළුවේ තියෙන වැඩේ. දැන් අපිත් එහෙම රෙකෝඩ් බුක් එකක් තියාගත්තේ නැහැ. ඒක කාලේ බොරු කියන්න ඕනේ නැහනේ. හැබැයි අපේ ඔළුවේ වැඩේ තියෙනවා. හා මේ ප්‍රශ්නේ මම කලින් කරා මේක කරා. හරි මේ දැන් මේවා කරන්න තියෙනවා. ඒක පාස් පේපර්ස් පොතේම අපි කරනවා. වැඩේ ඔළුවේ තියෙනවා. හරි? නමුත් ඉතින් හැමෝන්ටම ඒ හැකියාව නොතිබෙන්න පුළුවන්. ඒක නිසා වඩා හොඳයි පොඩ්ඩක් රෙකෝඩ් බුක් එකක් තියාගත්තා. හරිද? මම කියන්නේ මේ වාට එහෙම වැඩේ හිතේ තියාගෙන කරන්න බෑ කියලා. එහෙම පුළුවන්. එහෙම බැරි නෑ. නමුත් වඩා හොඳයි රෙකෝඩ් බුක් එකක් තියාගත්තා නම් නැත්තම් මොකද දන්නවද වෙන්නේ? නැත්තම් වෙන්නේ එකම ප්‍රශ්නේ කරනවා 10 පාරක් විතර. කරන්නේ නැති එක කරන්නෙම නැහැ. හරි වෙන සමහරු පාස් පේපර්ස් කරන කියලා මෙහෙමයි ගන්නෙ. ඔය මුල් හරිය ඔය විද්‍යාඥයෝ ගැන එහෙම අහනවා මම ඒව ටික කියන්නම් පිළිවෙලකට. අපි හිතමුකෝ ඔන්න නියුට්‍රෝනය සොයාගත්ත විද්‍යාඥයා කවුද කියලා ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. හරි? ජේම්ස් චැඩ්වික් කියන විද්‍යාඥයා තමයි නියුට්‍රෝනය හොයාගත්තේ. ඉතින් ඒක කරා එපාර. එපාර කම්මැලි. අදට ඇති කියලා පොත වහල් තියලා පැත්තකට යනවා නිදා ගන්නවා. හරි? ආයෙ දවසක් ඉතින් මාසෙකට දෙකකට පස්සේ පාස් පේපර්ස් කරන්න කියලා අරන් ආයෙ පාරක් මොකක් හරි පේපර් එකක් දිගල්ල බලමු මුල් ප්‍රශ්නේ කරන්න ගන්නවා. නියුට්‍රෝන හොයාගත්තේ කවුද? ආයෙම ජේම්ස් චැඩ්වික්. හරි? ඒකම ඔය ලේසි ප්‍රශ්න එකක් දෙයක් කරලා ඔයා නිදා ගන්නවා. හරියට වැඩේ වෙන්නේ නැහැ. ඉතින් පාර රිසල්ට් එකක් දාන්න බෑ. හරි? ඔය පිළිවෙලක් නැතුව වැඩ කරන්න කිව්වොත් ඔක තමයි වෙන්නේ. මාසයක් දෙකක් ගිහිල්ලා විටින් විට හිටි ගමන් නිින්දෙන් ඇහැරලා වගේ පහුගිය ප්‍රශ්න උත්තර කරන්න ගන්නවා. ඒතකොට ඉතින් හරියට පිළිවෙලක් නැහනේ. සමහර කරුප එක මාය කරලා තියෙන්නේ. සමහරේ වතවත් තියලා නැහැ. මේ පාඩම් උගන්නලත් ඉවරයි. හරි? සමහරු වාරි භාගවල ඉස්කෝලේ යන්නෙත් නැහැ. ඒ හින්දා ඒ ගැන මුකුත් අවබෝධයක් ඇත්තෙත් නැහැ. මොකක්වත් වැඩ කරන්න ඔහේ ඉන්නවා නිකන් ඔහේ පන්තිය ගිහලා මොකක් හරි නෝට් එකක් ටියුට් එකක් ගන්නවා විතරයි. හරිද? ඉතින් එහෙම බෑ මේක කරන්න. හරියට කරන්න වෙනවා. ඒක නිසා මේ වඩා හොඳයි මෙහෙම කරන්න. කෙටි ප්‍රශ්න 50ක් එනවනේ. කෙටි ප්‍රශ්න 50ට පොඩි රෙකෝඩ් බුක් එකක් තියාගන්න. ඔයාට පුළුවන් මෙහෙම වැඩක් කරන්න කැමති නම්. පොතක පිටුවක් පුළුවන් කොටස් කීපයකට බෙදා ගන්න. හරිද? ඔයා ලෝභ නැත්තම් ඉතින් පොතක පිටුවක් කොටස් දෙකකට විතර බෙදාගත්තත් කමක් නැහැ. එතකොට මොනවා හරි කටු වැඩ කරන්න, අඩුපාඩු ලියා ගන්න පුළුවන් මේ ඉදි. හරි? පොතුත් ඉතින් ගණන්නේ. සහ ටිකක් ඔයා ලෝභයි නම් ඉතින් ඔයාට ඕන නම් පුළුවන් පිටුවක් කොටස් 50කටම බෙදලා චූටියට කරන්න ඉතින්. 50කට නම් බෙදන්න එපා. ටිකක් ලෝභයි නම් පිටුවක් බෙදන්නකො කොටස් 4කට 5කට වගේ ප්‍රමාණයකට. හරි? එතකොට අවුරුද්ද දාලා අපි තුමු 2024 A level ළඟපාත අවුරුද්දක් 24 23 22 නිව් සිලබස්
ළඟ ඔයාගේ පේපර් පොතේ තියෙන අවුරුද්දකින් පටන් ගන්න. කෙටි ප්‍රශ්න 50ක් එනවනේ. දාන්න එකේ ඉඳන් 50ට අංක දැන් මේකේ. ඔයා තීරණය කරගන්න පිටුවක අංක කීයක් දා ගන්නවද කියන එක. ඒක මට කියන්න බෑ. නමුත් ඉතින් කටු වැඩ මොනවා හරි කරන්න ඕන නම් මෙතන මේ ස්පේස් එකේ කරන්න පුළුවන්. හැබැයි කටු වැඩ කරන්න ඕනේ නැති ප්‍රශ්නයක් නම් ඉතින් ඔයාගේ පපු හොස් ගාලේ අයියේ පාර අපරාධ මේ ඉඩ තිබ්බේ අයියෝ මුකුත් ලියන්න දෙයක්වත් නැහැ එහෙම කියලා. ඉතින් එහෙම නැහැ කම කිරියා ලෝභ කෙනෙක් නම් එක පිටුවේ අංක 10ක් විතර දාගන්න. මට ඒක කියන්න දෙයක් නැහැ ඉතින් ඒක නම්. හරිද? පොඩි රෙකෝඩ් බුක් එකක් මේ හදාගන්න. හරිද? ඕන්න ඉතින් එහෙම රෙකෝඩ් බුක් එකක් හදාගන්න නැතුව මේක ඔළුවේ තියාගෙන පාස් පේපර්ස් පොතේමත් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට අපි හිතමු එකේ ඉඳන් අපි පිටුවක අංක 2යි දාන්නේ. එකේ ඉඳන් ওই විදියට අංක දාගෙන යනවා. එතකොට පිටු 25ක් යනවා ඉතින්. පැති 25ක් යනවා පේපර් එකකට. හරිද? මේ විදියට ඔයා පොඩි රෙකෝඩ් බුක් එකක් හදාගන්න. හරි? සමහරට තව අයියලක් කළත් ඉතින් ඔයාලට මේ ක්‍රමය ගැන කියයි. ඉතින් දැනගත්තේ මගෙන් තමයි. මම දැන් ඔය YouTube දැම්ම මේ වගේ ඔය පාඩම් කරන හැටි කියලා ඔය කොවිඩ් කාලේ 2020 වගේ මේ වීඩියෝ එකක් දාලා මේ වගේ දැනුවත් කරා මේ වගේ ප්ලෑන් එකක් හදාගෙන වැඩ කරන්න කියලා. හරි සමහරට ඉන්න ඒවත් බලපු අයියලක් කළා එහෙමත් ඔයාලට කියයි මෙහෙම වැඩ කරන්න පුළුවන් එහෙම කියලා. කොහමරි කමන්නේ මේ ක්‍රමෙම වෙන්න ඕනේ නැහැ. වෙන්න ඕන දේ තමයි පාස් පේපර්ස් එක කරන එක. මම ඔයාලට එක්සැම්පල් එකක් දෙනෙක් කරන්න විදියක්. හරි? එතකොට එකේ ඉඳන් 50ටම අංක දාන්න මම මෙතන ඔක්කොම ලියන්නේ නැහැ. වගේ පිටුවක අංක 2ක් හරි 3ක් හරි 4ක් හරි කීයක් හරි ඔහොම දාගෙන එකේ ඉඳන් 50ට දාගෙන යන්න. හරි. ඒතර එකේ ඉඳන් 50ට ප්‍රශ්න 50 දා ගන්නවා. 50න් පස්සේ ආයෙ පාරක් ගන්න 2023. ළඟපාතකින් පටන් ගන්න 2024 එකේ ඉඳන් 50ට අංක දැම්මා. 2023 එකේ ඉඳන් 50ට අංක දැම්මා. 2022 එකේ ඉඳන් 50ට අංක දැම්මා. ඔගේ රෙකෝඩ් බුක් එකේ මුලින් හදලා තියාගන්න. හරිද? ගොඩක් පරණ ඒවාට යනකොට ප්‍රශ්න 60ක් තිබුණා. මම කියන්නේ 2011ටත් කලින් ගත්තොත් එහෙම. හරි? 2011ටත් කලින් 2019 ඒ කාලේ ප්‍රශ්න 60ක් එනවා. අපේ කාලේ. මගේ වයසත් අහු වෙන වයසේ. හරි? එතකොට එන්නේ ගොඩක් පරණේම කරද්දි මේ අපි ඒල කරපු කාලේ ප්‍රශ්න 60ක් තිබුණා. එතකොට නමුත් 2011න් මෙහා පැත්තේ ප්‍රශ්න 50 තමයි. පරණ සිලබස් එක 2011 ඉඳන් 18 දක්වා ප්‍රශ්න 50යි. 2019 ඉඳන් ඔහොමත් ඒ ප්‍රශ්න 50 තමයි. ඒතකොට අර පරණ මේවා කරද්දි පොඩ්ඩක් බලලා එහෙම කරනවා නම් අංක 60ට 2010 වගේ කරනවා නම් 2010 ප්‍රශ්න 60ක් තියෙනවා. 2009 ප්‍රශ්න 60යි. 2008 ප්‍රශ්න 60යි. හරි? ඒ වගේ එකේ ඉඳන් 50ට තමයි ඉතින් ගොඩක් දැවෙන්නේ. එතකොට 2024 ඒ ප්‍රශ්න ටික ඉවර වුණාන් පස්සේ 2023 2022 වගේ අවුරුදු 15ක්වත් නැත්නම් අපි 10ක්වත් අඩුම ගන්නේ. අවුරුදු 10කවත් ඔය වගේ රෙකෝඩ් බුක් එකේ මුලින් හදලා තියාගන්න. ඉතින් මේක හැදුවට වැඩක් නැහැ කරන්නේ නැත්තම්. මේක හැදුවට වැඩක් නැහැ කරන්නේ නැත්තම්. හරිද? කරන්න ඕනේ මේක. ඒතකොට දැන් කරන්න තියෙන්නේ මොකක් හරි පාඩමක් ටිකක් උගන්වලා කාලයක් ගියාම. දැන් තාම ඉතින් ලොකු ප්‍රශ්න ප්‍රමාණයක් කරන්න බෑ. දැන් අද මේක පොත හදලා තියාගත්තට කරන්න ගන්න වෙන්නේ තව මාසෙකින් විතර තමයි. හරිද? මම කිව්වේ පරමාණු ව්‍යුහයෙන් අහනවා කියලා කෙටි ප්‍රශ්න 3-4ක්. ව්‍යුහය හා බන්ධන වලින් කෙටි ප්‍රශ්න 5ක් විතර. ඔන්න ඔය ටික කරන්න ගන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලට තියෙන්නේ 2024 A-level paper එක නම් ගත්තේ සාමාන්‍යයෙන් මුල් පාඩම් වල ප්‍රශ්න මුල් හරියේ තියෙනවා. අග හරියෙත් කලාතුරකින් තියෙනවා. හරිද? එතකොට ප්‍රශ්නේ ඔයාලට කරන්න පුළුවන් ඒවා බලන්න මොනවද කියලා. උදාහරණයක් ගත්තොත් ඔයා දැන් හිතමු අපි මාසෙකට පස්සේ ඔයා දැන් මේ වැඩේ පටන් ගන්නවා. හරි? මාසෙකට පස්සේ ඔයා පාස් පේපර්ස් කරන්න දැන් පටන් ගන්නවා වැඩේ. ඒ වෙද්දි හිතන්නකෝ උගන්වපුවෙන් ඔයාලට ප්‍රශ්න 2 3යි කියලා කරන්න පුළුවන්. ඉතින් මේ 2 3 බොහෝ විට මුල් හරියේ තියෙයි. කලාතුරකින් අග හරියෙත් තියෙයි. අන්තිම හරියෙත් ටික ගමන් අහනවා. හරිද? අන්නේ කරන්න පුළුවන් ටික හොයාගෙන ඔයා කරන්න. ඒ කරද්දි උත්තරේ මාක් කරන්න පුළුවන් මේ ඉඩ තියපු තැන. අපි හිතමු 2024 පේපර් එක කරනවා. හරිද? මෙහෙමයි. මුලින්ම කරන්න පටන් ගන්න එපා උත්තර නැති පේපර් එකක්. දැන් ඔයාගේ පාස් පේපර්ස් පොතේ ළඟම අවුරුද්ද 2023 නම් තියෙන්නේ. එතනින් පටන් ගන්න. හරිද? පටන් ගත්ත තැනම උත්තර නැති පේපර් එකක් අරගන්න එපා. මොකද ඔයාට චෙක් කරගන්න ඕනනේ උත්තර ටික. ඒක නිසා අපි හිතමු 2022 කියලා ඔයා ගාව තියෙන උත්තර තියෙන පේපර් එකක් විදියට. එතනින් එහෙනම් පටන් ගන්න. හරිද? මේක පිළිවෙලටම කියලා ඕනේ නැහනේ. හරිද? ඔයා පොත හදලා තියන්න. 2024 සිට පොත හදලා තියන්න. ඔයා පටන් ගන්න 2019 20 21 වගේ නිව් සිලබස් පේපර් එකකින් පටන් ගන්න. එතකොට එතෙන්දි බලන්න ඔයාට ඒ වෙද්දි උගන්වපු දේවල් වලින් ප්‍රශ්න මේ පේපර් එකේ තියෙනවද? අනේ තියෙන තැන තෝරගෙන ප්‍රශ්නක් එක කරන්න පුළුවන් නම් අපි හිතමු එක කරන්න පුළුවන් නම් අන්නේ එකට උත්තරේ අපි මෙතන මාක් කර ගන්නවා. මොනවා හරි කටු වැඩ ඔයාට කරන්න ඕන නම් ඒ කටු වැඩත් ඉතින් මෙතන
මොන හරි ගානක් නම් ගාන හදලා නම් ඒ ටිකට මේ ඉඩ පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඒකේ උත්තරේ වා දාන්න හිතන්න උත්තර පහක් තියෙනවනේ. ඕලෙල් වගේ නෙමෙයි. කෙටි ප්‍රශ්න වල උත්තර 4න් එකක් නෙමෙයි තෝරන්න තියෙන්නේ. උත්තර 5කින් එකක් තෝරන්න තියෙන්නේ. අපි හිතමු උත්තරේ එනවා කියලා 4 වෙනි උත්තරේ කියලා. අන්න උත්තරේ මාක් කරගත්තා. සමහරලාට වාට ප්‍රශ්නයක් එන්න පුළුවන්. අපි හිතමු ප්‍රශ්න අංක 4 කරන්න පුළුවන් කියලා. කටු වැඩ කරන්න දෙයක් නැහැ. උත්තරේ හිතෙන් ගන්න පුළුවන්. ඒතකොට ඉතින් මේ ඉඩ අපරාධය කියලා මං කිව්වේ. ඉතින් අපරාධي කියන්නේ හරකු දෙයක් නෙමෙයිනේ ඔක. නේද? අපි හිතමු 4 වෙනි ප්‍රශ්නේ උත්තරේ 1 කියලා. කටු වැඩ කරන්න ඕනේ නැත්නම් ඉතින් බුරුට මුකුත් ලියන්න යන්න එපා. හිතෙන් ගන්න උත්තරේ. හරිද? ඒ උත්තරේ මාක් කරන්න පුළුවන් මේ ඉඩේ. පැහැදිලිද? හරිද? එතකොට ඊට පස්සේ අපි හිතමුකෝ ඔයාට 2022 එළව පේපර් එකේ ඔයාට මේ විදිහ උගන්වපුවෙන් මම කියන්නේ දැන් අද කරන්න ගන්න එපා. ඉතින් අදම කරන්න බෑ මේවා. හරි? ප්‍රශ්නයක් දෙකක් තමයි කලාතුරකින් ඔයාට කරන්න පුළුවන් එකක් ඇත්තේ. තම මේ උගන්වපුවෙන්. තම පොඩ්ඩනේ කරලා දින්නේ. එතකොට හිතන්නකෝ ඔයාට කරන්න පුළුවන් මුළු පේපර් එකකටම ප්‍රශ්න දෙකයි කියලා. අන්න ඒ දෙක ඔයා කරා. හරිද? දැන් සමහර පාස් පේපර්ස් පොත් තියෙනවා ප්‍රශ්න වර්ගීකරණය කරලා. පරමාණුක ව්‍යුහයෙන් ප්‍රශ්න, ව්‍යුහා බන්ධන වලින් ප්‍රශ්න. එහෙම කරත් කමක් නැහැ. ඒවයි නම් කෙලිම ප්‍රශ්නේ කෙලිම තෝරලා දීලා තියෙනවා මෙන්න මේ පාඩමෙන් එන ප්‍රශ්න කියලා. හරිද? හැබැයි ඔයා ෆුල් පේපර් එකක් දකින්න ඕනේ. ඒක ඇහැ හුරු වෙන්න ඕනේ. තේරෙනවද කියන එක? දැන් අර වගේ විතරක් කරන එක ඇඟට ගුණ නැහැ. වර්ගීකරණය කළා පාඩමෙන් පාඩමට MCQ තෝරපු පාස් පේපර්ස් පොත් තියෙනවා. ඒතර වෙලා ඒවත් කරාට කමක් නැහැ. මේකත් බලන්න. මොකද ෆුල් පේපර් එක දිහා බලන්න. ඒතර තමයි තේරෙන්නේ මේ අමුතු සංයෝග තියෙනවා. මේ මොනවද මේ ඉස්සරහා පාඩම කරද්දී පොඩ්ඩක් නිකන් අර ඒවා දැකලා පුරුදු ගතියක් එනවා නේද? පොඩ්ඩක් නිකන් පෙරලා බලන්න. හරි? ඉතින් නිකන් අරකට කොටු වෙන්න එපා. අඩුම ගානේ ඔයාලට ප්‍රශ්න 50 දැක්කම තෝරගන්න පුළුවන් වෙන්න ඕනේ. මේක මම දන්න ප්‍රශ්නයක් කියලා. ළමයි නිකන් රොබෝලා වගේ නෝ අර එහෙම වුණාම. තේරෙනවද කියන එක? අරින් වර්ගීකරණය කරපු පොතක් කරා වුණත් කමක් නැහැ. අනිවාර්යෙන් ෆුල් පේපර්ස් උත් බලන්න. එතකොට තමයි ඔයාලට තේරෙන්නේ මේ අමුතු ඒවා මේ මොනවද මේ අමුතු හැඩ වගේ ඒවා තියෙනවා. මේ සංයෝග මොනවද මේ අපි අන්නේතොට මේ පාඩම කරද්දී පොඩ්ඩක් මොලේට පණිවිඩයක් ගිහිල්ලානේ මේ වගේ ඒවා තියෙනවා කියලා. ඒක පොඩි උදව්වක් වෙනවා. ඒකයි කියන්නේ. පෙරලා බලන්න Tamanට මේ දක්වා උගන්වන්න පොයෙන් කරන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියලා. අපි හිතමු අපිට කරන්න පුළුවන් ඔන්න පළවෙනි ප්‍රශ්නේ, හතරවෙනි ප්‍රශ්නේ, පස්වෙනි ප්‍රශ්නේ කියලා. කටු වැඩ මොනවා හරි කරන්න ඕන වුණා නම් කටු වැඩ කරන්න. එහෙම කරලා උත්තරේ ගන්න. හරි? එහෙම නැත්නම් ඉතින් කෙලිම උත්තරේ දාන්න. ඊට පස්සේ කරන්න ඕනේ අන්න හිතමු අපි පේපර් එකටම ප්‍රශ්න තුනක් අපිට දැන් කරගන්න පුළුවන්. හරිද? දැන් අන්න උත්තර දීරුව හරවන්න. ඒතර පාස් පේපර්ස් පොත්වල මාස්ටර් ගයිඩ් හරි වෙනම පොත්වල තියෙන්නේ රජෙන් දීපු උත්තර ටිකනේ. එහෙනම් ඒක මුලින් රජෙන් දීපු උත්තරේ පෙරලලා ඔයා හරි වැරදි ටික දාගන්න ඕනේ. ඊට පස්සේ කරන්න ඕනේ හරි වැරදි ටික දාගන්න. එතකොට මේ සමහර ඒවා හරියයි. හරි සමහර ඒවා වරදි. හරිද? සමහරට ඔක්කොම වරදින්නත් පුළුවන්. කියන්න බෑනේ. හිමි වෙන්නත් පුළුවන්. ඔක්කොම වැරදි. එහෙම වෙන්නත් පුළුවන්. එහෙම තමයි ඉගෙන ගන්නවා කියන්නේ. සමහර වෙලාවට මුලින්ම මේක දැන් ඔයා ඒක තමයි ඉගෙන ගන්නවා කියන්නේ. සමහරට ඔක්කොම වරදින්නත් පුළුවන්. එහෙම කමන්නේ නැහැ. හරි? ඊට පස්සේම වැදගත්ම වැඩක් කරන්න ඕනේ. ඔන්න කෙටි ප්‍රශ්න මුළු පේපර් එකේම කරන්න පුළුවන්. 3යි අපි හිතමු. ඒ තුනම වැරදිලා බලද්දි තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. හරි කොහොම නිකන් අතපසු වීම වෙලා මොකද වැරදිලා. හරිද? අන්න ඊට පස්සේ ආයෙ පාරක් ඒ වැරදුණු ප්‍රශ්න ටික පොඩ්ඩක් බලා ගන්න ඕන. නෝට් එක දිගහැරලා මේ පාඩමේ මෙන්න ක්වොන්ටම් අංක. නැත්තම් මෙන්න ලුයිස් සීහෝ වලින් වැරදිලා ප්‍රශ්නේ. හරි? තියරිය පොඩ්ඩක් බලා ගන්න ටියුට් එකක් නෝට් එකක් හරවගෙන ඊට පස්සේ ආයෙ බලනවා. සමහරට Tamanටම අහු වෙනවා. Tamanටම ක්ලික් වෙනවා මෙන්න මේක තමයි මිස්ටේක් එක. අපරාධි මේක මම දන්නවා. මට පොඩ්ඩක් මේක පැටලිලා. අන්නේ වෙච්ච මිස්ටේක් එක ඔයාගේ වචනෙන් පොඩි නෝට් එකක් මෙතන දාගන්න. වෙන පාටකින් රතු පාටින් හරි කොහොම හරි ස්පෙෂල් නෝට් එකක් දාගන්න වැරදුනේ වට. ඒතර ඔයාගාව හරි ක්ලියර් විදිහට මේක තියෙනවා. හරි? ස්පෙෂල් නෝට් එකක් දාගන්න ඔයාට වෙච්ච මිස්ටේක් එක මොකක්ද කියන එක. හරි? අපි හිතමු දැන් හිතන්නකො ඔන්න ඔයාට ලුයිස් සීහයක් අඳිද්දි වැරදිලා. කොනේ ඉන්න නයිට්‍රජන් ඔයා තනි බන්ධනයකින් සෙට් කරලා ත්‍රිත්ව බන්ධනෙන් සෙට් වෙන්න ඕනේ. ඒකට වැරදිලා. ඒ වගේ මොකක්ද මිස්ටේක් එකක් වෙලා. එතකොට ඒක පොඩ්ඩක් ඔයාගේ වචනෙන් පොඩි නෝට් එකක් දාගන්න. එතකොට ඔයාට තේරෙනවා මේක ඔයාට කියන්නේ මේක බැරිම නිසා නෙමෙයි වැරදුනේ. අතපසු වීමක් වුණා. ඒ වගේ මිස්ටේක් එකක් වුණා. සමහර ලාට ඔයාට තේරුන්නේ නැහැ. නමුත් උත්තරේ බැලුවම තේරෙනවා මේක ඇවිල්ලා තියෙන්නේ මෙහෙමනේ. එහෙම අඩුපාඩු හදා ගන්නත් පුළුවන්. නෝට් එක බැලුවම තේරෙනවා සමහරක් ඒවා. අන්න ඒ වැරදුනා නම් ඒ වෙච්ච අඩුපාඩුව ඒ මිස්ටේක් එක පොඩ්ඩක් මෙතන නෝට් ඩවුන් කරගන්න ඕන. සමහර ඒවා තියෙනවා තේරෙන්නෙම නැහැ. අන්න ෆාරිස්සර්ගේ පිහිට ඕන වෙනවා. ෆාරිස්සර්ගේ බහුවර්ණ විවරණ පොතේ යා කියනවා මෙන්න මෙහෙම උත්තරේ හිතන්න පුළුවන් මෙහෙම ගන්න පුළුවන් කියලා. ඒක බැලුවම තේරෙනවා. හරි? සමහරවිට යාළුවෙක්ගෙන් අහුවම තේරෙනවා. සමහරට පන්තියේදී මම ආයෙ පාරක් ඒවා කියලා දෙද්දී වගේ ඒවා අන්න තේරෙන්න ගන්නවා. කොහොම හරි කමන්නේ වැරදුනා නම් වඩා හොඳයි ඒක ඒ වෙලාවෙම නෝට් ටික දිග අරගෙන අවශ්‍ය තැන් වල ෆාරිස්සර්ගේ පොත තනියම කියවලා ඒක විග්‍රහය තේරුම් අරන් ඒවා මොලේට පණිවිඩ යනවා එතකොට. පන්තියකදී අපි කරන කම් ඉන්නේ නැතුව තනියෙන් දෙයක් කරද්දී ඔයාගේ මනස ශක්තිමත් වෙන එක්සෑම් එකට රෙඩි වෙනවා ඔයා. එතකොට අනිවාර්යෙන්ම වැරදුනා නම් පොඩි නෝට් එකක් අන්න එතන ගහ ගන්න ඕන. එහෙනම් මේ ඉඩ ගොඩක් වෙලාවට අපත යන එකක් නැහැ. ඔයා ගොඩක් බ්‍රයිට් කේස් එක ගන්න නම් ඉතින් උත්තර ඔක්කොම හරි ගියාට පස්සේ මුකුත් ලියන්න දෙයක් නැහැ. ඉඩ අපරාධ ඉතින් කමන්නේ නැහැ.
හොඳ දෙයක් නේ වාට ඔක්කොම පුළුවන් නේ. තේරෙනවද කියන එක? ඔන්න ඔය සිස්ටම් එකට MCQ ටික කරන්න ෆස්ට් පේපර් එක කරන්න ඔය විදියට මේට මේ ඇප්ලයි කරන්න පුළුවන්. බයොලොජි වලත් කෙටි ප්‍රශ්න 50ක් එනවා. ෆිසික්ස් වලත් කෙටි ප්‍රශ්න 50ක් එනවා. බහුවර්ණ පේපර්ස් තියෙන බයොලොජි වලට කෙමිස්ට්‍රි ෆිසික්ස් දෙකටම විෂයන් තුනටම මේක ඇප්ලයි කරගන්න පුළුවන්. හරි. එතකොට මේ විදියට MCQ රෙකෝඩ් බුක් එකක් තියාගත්තා නම් හොඳයි. ඒතර උගන්නන පාඩමෙන් මොකද වෙන්නේ? මේ හිස්තැන් පිර වෙනවා. හිතන්නකෝ හැම මාසෙකම ඔයා අන්තිම වෙද්දී ඒ වෙද්දී උගන්නපුවෙන් කරන්න පුළුවන් ටික කරනවා කියලා. ඒතකොට දන්නේම නෑ යුනිට් 1 2 3 4 කරද්දී අන්න පාඩමෙන් පාඩමට මේ පොතේ හිස්තැන් ටික පිර වෙනවා දන්නේම නෑ. දන්නේම නෑ ඔයා පාස් පේපර්ස් කරලා. ඒතර එක්සෑම් එක ලඟ වෙද්දී ආගාව මම කිව්වා ගොඩක් දක්ෂයෙක් නම් මේ වැඩේ පාස් පේපර්ස් පොතේම කරලා වැඩේ ඔළුවේ තියාගන්න පුළුවන් ඉතින්. රෙකෝඩ් බුක් එකක් අත්‍යවශ්‍ය නැහැ. හරිද? ඒ දවස්වල මමත් එහෙම රෙකෝඩ් බුක් එකක් නම් තියාගත්තේ නැහැ. ඇත්ත කියන්න ඕනේ. හරිද? නමුත් එහෙම රෙකෝඩ් බුක් එකක් තියාගත්තාම Tamanට අර පොඩි පහසුවක් තියෙනවා. හරි? ඒක නිසා මේ වැඩේ කරගන්න. මොකද මාත් මේ කියන්නේ අපිත් එක්ක මෙඩිකල් ෆැකල්ටි එකේ දැන් කොහොමද කොළඹ වෛද්‍ය පීඨයට තේරෙන්නේ ලංකාවේ ඉන්න හොඳම 200 නේ ගන්නෙ. උඩම රෑන්ක් ටිකනේ ගන්නෙ. එතකොට ඔතන ඉන්නවා සමහර අපි ෆ්‍රෙෂ් අය ආවට සමහරු සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ආපු යාළුවෝ ඉන්නවා. ඒතර ඒගොල්ලෝ කොහොමද වැඩ කරලා තියෙන්නේ? හරි. ඒවා එදා අතීතේ ඉඳන් කොළඹ වෛද්‍ය පීඨේ ඉඳන් අයියලක් කළා ඒගොල්ලෝ වැඩ කරපු විදිහ ඒවා මේ කියන්නේ කැම්පස් එකටත් ඇප්ලයි වෙනවනේ ඒ දේවල් සමහර දේවලුත්. ඒවත් එක්ක අර ඒ ගොඩක් අයත් එක්ක කතා බහ කරලා එහෙම කරාම ඉතින් අර සමහරු මේ වගේ රෙකෝඩ් බුක් මේන්ටේන් කරලා තියෙනවා. හරිද? දැන් මම නම් ඇත්තට මෙහෙම මේන්ටේන් කරේ නැහැ. මගේ හිතේ වැඩේ තියෙන නිසා. හරිද? ඒ වගේ අර කොහොම හරි කමන්නේ කොහොම හරි ක්‍රමයකට මේක කෙරෙන්නයි ඕනේ. කියන්නේ උගන්නන ඔය කවුරු ගත්තත් අන්තිම එක පොයින්ට් එකට ඇවිල්ලා තියෙනවා. මෙඩිසින් ඇවිල්ලා ඉංජිනේරින් ඇවිල්ලා සමහරු නයි ඉතින් ඔවා කියන්නේ නැහැ හරිද? සමහරු තමන් වැඩේ කරගත්තම අනිත් අයට කියන්නේ නැහැ නිකන් බොරු බයිලා ගහනවා නෑ නෑ. අපි එහෙම ෆාස්ට් පේපර්ස් එහෙමට කරෙත් නෑ. එහෙම කියලා බයිලා ගහනවා. නමුත් අන්තිමේ කොයි කවුරුත් මෙතනට ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ මොකක්ද දන්නවද? හොඳ රිසල්ට් එකක් දාන හැමෝම මොනයම් ක්‍රමයකට හරි යම් කිසි යුනිට් එකක් ඉවර වුණාම යම් සෙක්ෂන් එකක් ඉවර වුණාම ඒ සෙක්ෂන් එකෙන් ආපු පාස් පේපර්ස් ටික තනියම කරලා තියෙනවා. රෙකෝඩ් බුක් එකක් තියාගෙන හෝ නැතුව හෝ කොහොම හරි ක්‍රමයකට පාඩමෙන් පාඩමට ඒගොල්ලෝ පාස් පේපර්ස් ටික ප්‍රැක්ටිස් වෙලා තියෙනවා. එක්සෑම් එක ලඟ වුණාම ෆුල් පේපර්ස් පිටින් ආයෙ පාරක් අර කරපු පාස් පේපර්ස්ම ආයෙ කරලා තියෙනවා. කෙටියෙන් කිව්වොත් පාස් පේපර්ස් පතුරු ගහලා තියෙනවා. කොයි කවුරුත්. හරිද? අති දක්ෂයෝ ඉතින් මේවා කරන වාර සංඛ්‍යාව අඩු වෙන්න පුළුවන්. මොකද එකපාරින් දෙයක් ග්‍රහණය කරගන්න පුළුවන් නිසා. නමුත් සමහරු ඉන්නවා. මගේ එක යාළුවෙක් හිටියා තර්ඩ් සයි මෙඩිසින් ආවු. මෑන්ට අදටත් ෆිසික්ස් පේපර් එකේ සමහරක් උත්තරත් මතකයි. ඒ කියන්නේ කටපාඩම් හිටින්නම කරලා. ඒ කියන්නේ මහල්කු දක්ෂයෝ නෙමෙයි එහෙම බලද්දි. හරිද? උපතින් මහල්කු බ්‍රයිට් කේස් එකක් මහල්කු හැකියාවක් නැහැ. අර කරලා ප්‍රැක්ටිස් එකෙන් ඒ තුන දාලා. එහෙමත් ඉන්නවා ඉතින්. ඒක මගේ මිනිස්සු විවිධයි නේ. බුද්ධි මට්ටම් විවිධයි. සමහරුන්ට අර මීටරෙන් වැඩ කරනවා කියන්නේ මයින්ඩ් එකෙන් මේ කියන්නේ ගොඩක් ලොකු කැපැසිටි එකක් තියෙනවා කියන්නේ යාට ලොකු දක්ෂතාවයක් තියෙනවා. යාට පුළුවන් පටපට ගාලා දේවල් අඩු මහන්සියෙන් කරන්න. සමහර කෙනෙක් ඉන්න පුළුවන් මේ ප්‍රශ්න කරද්දි වරදිනවා ඊට පස්සේ මාසකින් විතර ආයෙ කරනවා. මේ වැරදිනව කොහොමත් ආයෙ පොඩ්ඩක් රිපීට් කරන්න වෙනවා. මොකද වරදිනවා කියන්නේ වැඩේ අවුල්නේ. හරි ගිහපුවනම් අවුලක් නැහැ. හොඳට තමයි මෙහෙම ඉතින් කනා ෂොට් එකක් ගහලා නම් හරි ගියේ. ඒකෙත් පොඩ්ඩක් ඉතින් නෝට් එකක් දාගන්න කනා ෂොට් එකකින් හරි ගියේ. තමන්ට මේක දැනුමක් නැහැ කියන එක. පොඩි නෝට් එකක් මෙතන දාගන්න එක හොඳයි. හරිද? එතකොට සමහර ළමයි ඉන්නවා වැරදි මේක ආයෙ කරනවා. මාසෙකින් ආයෙ රිපීට්. ආයෙ මේව කරලා ප්‍රැක්ටිස් එක ගන්නවා. එතකොටත් ඉතින් අර හොඳම රිසල්ට් එකට යන්න පුළුවන් ඉතින්. මහන්සි වුණොත් අර බුද්ධි මට්ටම පොඩ්ඩක් එහෙම වුණාට මේ ගොඩ දාන්න පුළුවන්. හරි? ඒ වගේ වැඩක් තියාගන්න ඉස්සරහට. ඒතර උගන්නන පාඩමෙන් ෆිසික්ස් වලත් මේක ඇප්ලයි කරන්න. හැම මාසෙකම නිකන් අන්තිම සතිය වගේ දාගත්තා නම් මොකද ඔයා යෝජනා කරගන්න කොහොමද මාසෙකට වතාවක් මේ වගේ ඒ දක්වා උගන්වපු අයින් කරන්න පුළුවන් ටික කරන්න. හරි? දැන් සෙකන්ඩ් එක ගැන මම දැන් අද කියන්නේ නැහැ. මොකද හේතුව සෙකන්ඩ් එකේ තාම එහෙම ලොකු ප්‍රමාණයක් තාම නෙමෙයි මුල් පාඩම් වලින් සෙකන්ඩ් එකකින් ගොඩක් අහන්නේ නැහැ. ඔන්න සෙකන්ඩ් එකේ ලකුණු 100ක ස්ට්‍රක්චර්ඩ් එකක් අහනවා යුනිට් 1 2 දෙකෙන්ම. ඒකේ ගොඩක් යුනිට් 2 තමයි තියෙන්නේ ලුයිස් විහු කතන්දරේ. හරිද? එතකොට මම කියන්නම් ඒකත් ඒ වගේ ප්‍රැක්ටිස් කරන්න පුළුවන් මේ පාස් පේපර්ස් වලින්. ඒ කියන්නේ අවුරුදු 15ක වගේ. දැන් මෙහෙමයි එලෝ පේපර් එකේ කෙමිස්ට්‍රි වල ෆිසික්ස් වල බයොලොජි වල තුනෙන් මේක තියෙනවා. හැමදාම පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ අහන්නේ යම් පාඩමකින් එක වෙනස් වෙන්නේ නැහැ. දෙවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ අහන්නේ යම් පාඩමකින් එක වෙනස් වෙන්නේ නැහැ. තුන්වෙනි ව්‍යුහගත රචනා ඒ පේපර් එකේ ෆෝමැට් එකක් තියෙනවානේ. ව්‍යුහගත රචනා 4ක් තියෙනවා. එසේ තියෙනවා තෝරගෙන ලියන්න ඔක්කොම 4ක් එසේ ලියන්න ඕන අන්තිම තෝරගෙන ලිව්වන් පස්සේ. ඒ වගේ අය අර හැමදාම යම් ප්‍රශ්නයක් යම් පාඩමකින් අහන්නේ නිශ්චිතයි ඒක. ඒක අපි ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. අවුරුදු ගාණක් ආපස්සට ළඟ ඒවා මුලින් කරලා ඒක ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. දැන් උදාහරණයක් අපි කියමු. ඕගනික් කියන කොටස කරාම කාබනික රසායනික කියන පාඩම මාලාව කරාම ඒකෙන් හැමදාම ප්‍රශ්න අහනවා. එසේ එකක් අහනවා ලකුණු 150ක. ස්ට්‍රක්චර්ඩ් එකක් අහනවා ලකුණු 100ක. අපිට ප්‍රැක්ටිස් වෙන්න පුළුවන් කොහොමද?
2024 පේපර් එකේ ඕගනික් වලින් ආපු එසේ එක කරනවා. හරි වැරදි බලා ගන්නවා. ඊගාට 2023 අවුරුද්දේ ඕගනික් වලින් ආපු එසේ එක කරනවා. හරි වැරදි බලා ගන්නවා. 2022 වගේ අවුරුදු 10ක් විතර ප්‍රැක්ටිස් වෙනවා. ෆිසික්ස් වලත් එච්චර තමයි සෙකන්ඩ් එකේ. දැන් තාම මේවා කරන්න බෑ. මොකද හේතුව අර රචනා ප්‍රශ්න ව්‍යුහගත රචනා ප්‍රශ්න සෙකන්ඩ් එකේ අහන්නේ ඉස්සරහ පාඩම් වලින්. හරිද? දැන් භෞතික විද්‍යාව කරද්දී ආඩි ඉස්සරහට නෝ යාන්ත්‍ර විද්‍යාව කියලා පාඩම. ඒකෙන් හැමදාම එසේ එකක් අහනවා. ඔයාලට පුළුවන් අන්න ඒවා උයන්නුවන් පස්සේ 2024 අවුරුද්දේ යාන්ත්‍ර විද්‍යාව පාඩමෙන් ආපු එසේ ක්වෙස්චන් එක කරන්න. කරලා පුළුවන් ඔයාලට හරි වැරදි දාගෙන අඩුපාඩු ටික හදා ගන්න. 2023 22 21 වගේ ආපස්සට මොකද ආපස්සට කරන්න කියන්නේ ඇයි? ළඟපාත නිව් සිලබස් ප්‍රශ්න ටික මුලින් කරන්න ඕනේ. ඊට පස්සේ පරණේම කරන්නේ. එතකොට ඒ වගේ එකම පාඩමක් එක දිගට ප්‍රැක්ටිස් වුණා නම් තමයි මේක හරියන්නේ. හරිද? දැන් ඔයා මේ MCQ ප්‍රැක්ටිස් කරන එකෙත් මෙහෙම එක අවුරුද්දෙන් නවත්තන්න එපා. හිතන්න තව මාසෙකට පස්සේ ඔයා පටන් ගන්නවා 2022 අවුරුද්දේ. ඒ වෙනකන් උගන්වපු කොටස් වලින් ආපු MCQ ටික කරලා බලනවා අඩුපාඩු හදා ගන්නවා. ඉතින් එතනින් වැඩි නවත්තන්න බෑ. හරි? ඒ වෙලාවෙම මොකද මහ වෙලාවක් යන්නේ නැහැ මේ ප්‍රශ්න තුනක් කරන්න ඕනම් පැය භාගයක් යයි. ඊට පස්සේ අන 2021 2022 ඒවා කරා නම් ඒ වෙලෙම අන්න 2021 2020 2019 මේ වගේ ළඟ අවුරුදු 4ක 5ක එක දවසේ කරන්න. ඊට පස්සේ ඊගා දවසෙත් ආයි වෙලාව ඉවර නම් ඊගා දවසේ පටන් ගන්න. සාමාන්‍ය එක දිගට පැය දෙකමාරක්වත් මේ වැඩේ කරන්න ඕන. හරි? සාමාන්‍යයෙන් පැය දෙකමාරකට වගේ පස්සේ බ්‍රේක් එකක් ගන්න. පැය දෙකක් දෙකමාරක් ගියාම පොඩි දෙකක් බිලා පොඩි බ්‍රේක් එකක් ගන්න. හරි? ඊට පස්සේ ආයෙ ඕනනම් බ්‍රේක් එකෙන් පස්සේ විනාඩි 15ක් ඉස්සර බ්‍රේක් එකක් කරන් ආයෙ පටන් ගන්න. හරි? සාමාන්‍යයෙන් අඩුම ගානේ පැය දෙක තුනක්වත් දවසකට මේ වැඩේ මුල් අවදියේ වෙන්න ඕන. හරි? සමහරට විශේෂ දවස් තියෙන පුළුවන් ලෙඩ වෙලා මොකක් හරි ඉවෙන්ට් එකක් පාටි එකක් ඒ වගේ දවස්වල වැඩ කරන්න වෙන්නේ නැහනේ. ඒ වෙදින් හිතන්න එපා. සතිය දවස් 7න් අඩුම ගානේ දවස් 5ක්වත් දවස් 7න් දවස් 5ක්වත් සාමාන්‍යයෙන් පැය දෙකක් තුනක් මේ වැඩපිළිවෙල විෂයන් වල වෙන්න ඕන. ඉතින් සමහර ළමයි ඉන්නවා එක දවසකට විෂයන් දෙකක් කරන්න කැමති. සමහරව එක දවසකට එක විෂයයි. ඒක ඔයා බෙදා ගන්න. ඒක මට කියන්න බෑ. හරි? ඒක ඔයාගේ විදිහට ඔයා බෙදා ගන්න. සමහර ළමයි එක දවසකට එක විෂයයි කරන්න කැමති. සමහර ළමයි ඉන්නවා එක දවසේ උදේ වරුවේ ෆිසික්ස්, හවස වරුවේ කෙමිස්ට්‍රි වගේ බෙදා ගන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. කොහොමද වෙන්න ඕන දේ මේ වැඩේ කරන්න පටන් ගත්තාම 2022 ඔන්න කරන්න පුළුවන් ප්‍රශ්න ටික කරා. අඩුපාඩු හදාගත්තා. 2021 ඊගාවට යනවා. කරන්න පුළුවන් ප්‍රශ්න ටික අඩුපාඩු හදාගත්තා. 2021 20 19 මේ වගේ අවුරුදු කීපයක් පැය දෙකමාරක් තුනක් පුරාවට එක දිගට වැඩේ වෙන්න ඕන. ඊට පස්සේ එදා ඉතින් ඔයාලට ටයිම් එක ඉවරනම් පහුවෙන්ද නැත්තම් පොඩි බ්‍රේක් එකක් කරන් ආයෙ පැය දෙකක් දෙකමාරක් එක දිගට. හරිද? මුලදී මං හිතනවා ඉතින් පැය දෙකක් තුනක් තනියෙන් පාඩම් කරන්න. ඊට පස්සේ ටික ටික ටයිම් එක වැඩි කරන්න. සමහර ළමයි ඉන්නවා විභාගේ ලඟ වෙද්දී පැය 10ක් 12ක් වැඩ කරන අය ඉන්නවා. හරි? ලීසි නෑ ඉතින්. දවසේ පැය 24න් භාගයක් විතර මහන්සි න අය ඉන්නවා එක්සෑම් ලඟ වෙද්දී. නමුත් එක්සෑම් ලඟ වෙන්න කලින් මම යෝජනා කරනවා පැය දෙක තුනක් දවසකට වැඩ කරලා ඔක ටික ටික පැය 3 පැය 4 කරන්න 5 කරන්න පොඩ වැඩි කරගෙන යන්න. ඔයා බෙදා ගන්න දවසකදී එක විෂයද කරන්නේ නැත්නම් විෂයන් දෙකක් දවසට කරනවද තුනම කරනවද එහෙම කියලා. සමහර ළමයි ඉන්නවා පැය දෙකක් එක විෂයක්, තව පැය දෙකක් තව විෂයක්, තව පැය දෙකක් තව විෂයක්. එහෙම දවස බෙදා ගන්න පුළුවන් ළමයි ඉන්නවා. සමහර ඉන්නවා එක දවසක එක විෂයක් විතරයි කරන්නේ. අනිත් දවසේ අනිත් විෂය. කිසි ප්‍රශ්නයක් නැහැ. කොහොමද වැඩේ වෙන්නයි ඕනේ. හරි? එතකොට ඔයාට මේක මෙහෙමයි මම කිව්වේ. විනාඩි මේ 20 30ක් කළා වැඩක් නැහැ. පැය දෙකක් දෙකමාරක්වත් එක දිගට මේ වැඩේ පටන් ගත්තා නම් 2022 2021 2020 වගේ එක දිගට වැඩේ වෙන්න ඕනේ. හරි? පැය 4 5 නම් එක දිගට ඉන්න එපා. පැය දෙකමාරක් විතර ගියාම පොඩි බ්‍රේක් එකක් ගන්න. ඊට පස්සේ බ්‍රේක් එකෙන් පස්සේ ආයෙ වැඩ කරන්න පැය භාගයක් විනාඩි 15ක් වගේ බ්‍රේක් එකක් කරන් පොඩි විවේකයක් කරන් ඊට පස්සේ වැඩ කරන්න ගන්න. හරි? ඉතින් ඒ වගේ තමයි කරන්න ඕනේ. ඉතින් උදේද රෑද ඒවා දාලා නැහැ. ඔයාලට කැමති ලාවක් දාවල්ද උදේද රෑද කොහොම හරි වැඩේ වෙන්න ඕනේ. ඔහොම කරොත් ඉතින් ඒ ලෙවල් ගේමක් නැහැ කියන්න පුළුවන් ඇත්තටම. හරිද? එතකොට මේ ස්ටාර්ට් එක ගන්න මම මේවා තව පැහැදිලි කරන්න එක දවසේ මේ ඔක්කොම කිව්ව ඔලුවට වැඩි නිකන් ආරම්භයක් ගත්තේ පාස් පේපර්ස් කරන්න සැලැස්මක් ඔයාලට මම මේ දුන්නේ. හරි? අනිත් විෂයන් වලට මේවා ඇප්ලයි කරගන්න පුළුවන්. හරිද? මම හිතනවා යම් අදහසක් එන්නේ නැති කියලා. කොහොමත් පන්තිය ඇතුළෙත් මේ වැඩ වෙනවා. මම මේ කියන්නේ ඒක නෙමෙයි. පන්තිය ඇතුළේ වෙන වැඩේට අමතරව ඔයා තනියෙන් මේක කරන්න ඕනේ. සමහර ළමයි කැමති නැහැ. ෆාරිස්ගේ විවරණ පොතක් බලන්න, ලේඛකගේ පොතක් බලන්න කිව්වම අපෝ ඒව මොකටද ටියුෂන් යනවනේ. එහෙම බෑ. හරි? මේ පොතත් එක්ක ඔයා ඉන්න ඕනේ. ඔයා සක්‍රියව ඉගෙන ගන්න ඕනේ. දැන් ළමයිගේ වැරද්දක් තමයි ඔයගොල්ලෝ හිතනවා මේ ගුරුවරයා කරලා දෙයි ඔක්කොම අවුලක් නැහැ. අපි මුකුත් කරන්න ඕනේ නැහැ. එයා අපිව බලාගනි. එයා අපේ හදවතේ වීරයා. එහෙනම් ගොන් ආතල් දෙන්න එපා එහෙම. හරි? එහෙම මගුලක් නැහැ. ඔයා මේක කරන්න ඕනේ. අපි උදව් කරන බව ඇත්ත හරිද? එතකොට දැන් මම මහන්සි වුණා කියලා ඔයා එක්සෑම් එක පාස් වෙන්නේ නැහැ නේ. මගේ ටැලන්ට් එකෙන් මම ඔයාලට උගන්වනවා ලේසි කරලා විෂය ඒක හරි. නමුත් එතන ඔයා මේ මහන්සිය වෙන්න ඕන. ඔයා වැඩේ කරන්න ඕනේ. ඒක නිසා මේ කවුරුත් හිතන්න එපා නිකන් පන්ති ගියාම හරි. එයා අපිව බලාගනි. අපි මුකුත් කරන්න ඕනේ නැහැ. ඒ සර් මෙතන ඉන්නේ අපේ. ඒ ගොන් කතා ඒව මගුල් කරන්න එපා. ඔයා මේ කාටවත් බාර දෙන්න එපා වැඩේ ඔයා කරන්න.
හරිද? ඔයා කරනවා කියන්නේ පාඩම් කරනවා කියන්නේ මේක. පාස් පේපර්ස් ටික ගේන්න ඕන. මම කියන්නේ මේ විදිහටම කියලා කොහොම හරි ක්‍රමයකට පහුගිය ප්‍රශ්න පත්‍ර කෙරෙන්න ඕනේ උගන්නන පාඩමෙන් පාඩමට. ගොඩ ගහ ගන්න එපා. ගොඩ ගහ ගත්තොත් නම් හිතන්න එපා ඔලෙල් වගේ අන්තිම මොහොතේ ඔක්කොම කරන්න පුළුවන්. එහෙම කරන්න වෙන්නේ නැහැ. කන්ටෙන්ට් එක වැඩි.